යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් වචනය අසන්න පිපාසිත ඔබ සාම ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද දවසේදී රෝම පොතේ දෙවෙනි කොටසට අපි යනවා. ඉතින් මේ ස්ථානයේ පාවුල්තුමා රෝම 1:1 කියනවා පාවුල්තුමා බලමු අපි පළවෙනි පදේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දාසියෙක් වූ ප්‍රේරිතෙක් වෙන්න කැඳවනු ලැබුවා වූ දෙකත් අපි කියමු. දෙවියන් වහන්සේ තමන්ගේ පුත්‍රයා වන අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැන අනාගත වතුරුන් ලවා ශුද්ධ ලියවිලිවල පූර්වයේ පොරොන්දු කෙරූ උන්වහන්සේගේ සුභාරංචියට වෙන් කරනු ලැබුවා වූ පාවුල්. එයා යාගේ කැඳවීම ගැන කතා කරගෙන එනකොට ඉස්සල්ලාම පාවුල්තුමා තමන්ගේ කැඳවීම ගැන කියන්නේ මම යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දාසයෙක්. මම ප්‍රේරිතෙක් නෙවෙයි. ඉස්සලාම සුභාරංචි සේවකෙක් නෙවෙයි. මම එයාගේ දාසියෙක්. මේ දාසියා කියන්නේ ඇත්තටම වහලා. මේකේ දැන් සිංහලෙන් අපිට දාසියා කියලා දුන්නට මේකේ සැබෑ මේ මොනවාද ග්‍රීක අර්ථය ගත්තා නම් වහලා. එතකොට පාවුල්තුමා මේ කියනවා එයා මම සේවය කරන්නේ වහලෙක් වගේ. නමුත් මෙහිමයි දැන් දෙවියන් වහන්සේ අපිට කියන්නේ අපි දරුවෝ, අපි පුත්‍රයෝ, අපි උරුමකාරයෝ කියලා. එතකොට නමුත් පාවුල්තුමා සේවය කරේ මේ සාර්ථක සේවකයා සේවය කළේ මම ක්‍රිස්තුස් වහන්සේගේ වහලෙක් කියන ඒ මානසිකත්වය. ඉතින් මේ මානසිකත්වය යාට සේවයේ ලොකු සාර්ථකත්වයක් ගෙනාවා. ඉතින් මේක ඒ කාලේ මිනිසුන්ට තේරුණා වහලා කියනවා නම් එයාට පෞද්ගලිකව තීරණ ගැනීමේ අයිතියක් නැහැ. තමාගේ ජීවිතේ අර දැන් පිටරට ගිහිල්ලා සමහරක් විට ආව මිනිස්සු කියන අපි නම් වහල් සේවය කරේ කියලා. ඒ කියන්නේ ඒගොල්ලෝ හරියට වහල් සේවය දැකලා නැතත් ඒකත් නිකන් වහල් ජීවිතයක් තමයි. ඉතින් වහලා කියනකොට Tamanට කියලා කිසිම අයිතියක් උරුමයක් නැතුව ඒ ස්වාමියා කියන වැඩේ කරගෙන ඉන්න අය. ඉතින් වහල් සේවය කියන්නේ හරි මානසික වහල් සේවය හරි දුක්ඛිත සේවයක්. ඉතින් මම මේ වගේ මානසකින් තමයි දෙවියන් වහන්සේට සේවය කරන්න කියලා මෙතන පාවුල්තුමා ප්‍රකාශ කරනවා. ඉතින් කොහොමද බලමු මෙයා දැන් අර මං කියවනේ අර කැමැත්තෙන් කවුරුත් කැමැත්තෙන් වහල් සේවයේ ඉන්නේ නැහැ කියලා. මෙයා කොහොමද මේ වහල් සේවය කළේ කියලා අපි බලමු. අපි පෙරලා ගමු. ගලාති පළවෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදය. මෙයාගේ වහල් සේවය කොහොමද කියලා අපි බලන්න යන්නේ. ගලාති පළවෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදය. ඉතින් මා විසින් සතුටු කරන්න හදන්නේ මනුෂ්‍යයන්ද නොහොත් දෙවියන් වහන්සේවද නොහොත් මා මනුෂ්‍යයන් ප්‍රසන්න කරන්නට සොයනවා නම් මම තවම මනුෂ්‍යයන් ප්‍රසන්න කරම් නම් ක්‍රිස්තුස් වහන්සේගේ දාසයෙක් නොවේ. එතකොට ඇත්තටම මේ රෝම පොතේ මනුෂ්‍යයන් සතුටු වෙන ආකාරයට ජීවත් වීම ගැන කතා කරනවා. ඒ වුණාට සේවය කියලා ආවහම, ඒ වුණාට දෙවියන් වහන්සේ මනුෂ්‍යයි කියලා ආවහම අපි මනුෂ්‍යයන්ව සතුටු කරන්න යනවා නම් එතනදී දෙවියන් වහන්සේව සතුටු වෙන්නේ නැහැ. ඉතින් කියනවා මම වහලේ කාටද? ක්‍රිස්තුස් වහන්සේට, දෙවියන් වහන්සේට. ඒ නිසා මිනිස්යයි දෙවියන් වහන්සේ කියලා එනකොට මම සතුටු කරන්නේ දෙවියන් වහන්සේ. මොකද මම මගේ මනස, මගේ හදවත, මගේ ආත්මය හදාගෙන ඉවරයි. මං උන්වහන්සේගේ වහලේ. මගේ ජීවිතේ උන්වහන්සේට බාර කරලා ඉවරයි. මගේ සේවය උන්වහන්සේට බාර කරලා ඉවරයි. එයා ස්වාමියා, එයාගේ කැමැත්ත කරන වහල් සේවකයා මම. ඉතින් මේක ඔබ කිව්ව ගමන් වහලා කිව්වම ඔබ කලබල වෙන්න එපා. ඇත්තටම නික්මයාම 21 වෙනි පරිච්ඡේදයේ අපි බැලුවොත් එහෙම නැත්තම් ඔයගොල්ලෝ බලයින් මේ පාවුල්තුමා කතා කරනවා ටිකක් සැර වැඩි වහලා කිව්වම කියලා නේ. කලබල වෙන්න අවශ්‍ය නැහැ. ඉතින් මං කිව්වා බයිබලයේ අපිව හඳුන්වන්නේ ප්‍රේමණීය පියා පුත්‍රයා කියන සංකල්පෙට. ඉතින් නමුත් අපිට ජයග්‍රාහී ජීවිතයක් ගත කරන්න අවශ්‍ය නම් උන්වහන්සේගේ ස්වාමිත්වයට යටත් වෙච්ච ජීවිතයක් අපි ගත කරන්න අවශ්‍යයි. ඉතින් යහපත් ස්වාමියෙක් නිසා අපිව වැරදි මාර්ගයේ යක්ෂයා තමයි අපෙන් දේවල් බලෙන් ගන්නෙ. උන්වහන්සේ කවදාවත් බලෙන් ගන්නෙ නැහැ. උන්වහන්සේ අපිව මානසික දුෂ්ට වහල්කමේ තියාගන්නේ නැහැ. උන්වහන්සේ අපිව වහල්කමේ නිදහස් කරා යක්ෂයාගේ. ඉතින් මේ වහලා කොයි වගේද කියනවා නම් මේ පාවුල්තුමා කොයි වගේ වහලෙක් ගැන හිතාගෙනද මේක කියන්නේ කියනවා නම් අපි පෙළ ගමු නික්මයාම ඔබ 1 ඉඳන් 6 දක්වා කියවන්න කියලා මං ඉල්ලනවා. නමුත් මම කාලය නිසා 6 වෙනි පදේ කියනවා.
පස්වෙනි පදේ ඉඳන් බලන්න ඒත් වැඩකාරයා මාගේ ස්වාමියාටද මාගේ භාර්යාවටද මාගේ දරුවන්ටද ආදරේ ඇතනම් නිදහස්ව නොයන්නේ මේ ඇත්තටම කියා සිටියොත් ඔහුගේ ස්වාමියා වූ දෙවියන් වහන්සේ ඉදිරියට කැඳවා දොර ළඟට නොහොත් උළුහව් කනුව ළඟටගෙන ගොස් ඔහු විදින කටුවකින් ඔහුගේ කන සිදුරු කළ යුතුය. ඔහුද සෑම කල්ලිම ඌට වැඩකාරෙක් වන්නේය. දැන් මේ වහල් සේවකයෝ ඉස්සර වහල්කමට ගත්තාම හොඳ වහල් හොඳ ස්වාමිවරුත් හිටියා. නරක ස්වාමිවරුත් හිටියා. වහලෙක්ට හොඳ ස්වාමියෙක් හම්බුනොත් ඒගොල්ලෝ කසාද බන්දලා ඒ විදිහට මේගොල්ලොත් මිනිස්සුયો කියලා සැලකුවා. කසාද බන්දලා හොඳට සැලකුවොත් එහෙම මේගොල්ලෝ කියනවා නෑ මම යන්නේ නෑ. අවුරුදු 7 වෙනි අවුරුද්ද නිදහස් කරලා යවන්න කියලා දෙවියන් වහන්සේ කියනවනේ හේබ්‍රෙව් වහලෙක්ව ගත්තොත් නෑ මම යන්නේ නෑ මම ජීවිත කාලෙම ඔයාට බැඳෙනවා. ඔයා මට හොඳයි කියලා ඒ වහලා තම ස්වාමියාට ආදරෙන් බැඳෙන වහල්ලු ඒ කාලේ හිටියා. ඒ තරම් හොඳට සලකපු ස්වාමිවරු හිටියා. නේද? සමහර කියන්නේ මම මේ වැඩ කරන තරනම් දාලා යන්නේ මෙතන මාර හොඳයි. අපිට දරුවන්ට වගේ සලකනවා කියලා කියන්නේ. ඉතින් මේ වහල්ලුන්ට ඒ වගේ සලකුවාම ඒගොල්ලෝ මිනිස්සු විදියට දරුවෝ වගේ සැලකුවාම ඒ අය මොනවද කරේ ජීවිත කාලේ මම ඔයාලට වැඩ කරනවා කියලා කිව්වහම මෙන්න මේ විදිහට ඒගොල්ලෝගේ කන විදලා ඒ ස්වාමියා ජීවිත කාලයටම ඒ දාසියාව තමන්ගේ යටතේ තියාගන්නවා කියන්නේ හොඳට සලකගෙන. ඉතින් මෙන්න මේ දේ මතක් කරලා තමයි පාවුල්තුමා කියන්නේ මම ප්‍රේමණීය ස්වාමියාට අර දුෂ්ට පාලනයට නෙමෙයි යක්ෂ අපිව තියන් හිටපු දුෂ්ට පාලනය ඒ වගේ වහල්කමක් නෙමෙයි ප්‍රේමණීය ස්වාමියාට මම ප්‍රේමයෙන් බැඳෙනවා මම වහල්කම් මගේ ජීවිතේම කරනවා. ඉතින් එහෙම කියලා එයා සේවය කළා. එයාගේ සේවය බොහෝ සාර්ථක වුණා. මේක අපි උන්වහන්සේ කියන්නේ පාවුල්තුමාගෙන් අපිට ඉගෙන ගන්න පුළුවන් මහත් වූ ආශිර්වාදමත් පාඩමක්. ඉතින් තවත් පාඩමකින් අපි හම්බෙමු. ඔබට ජෙසුවිටයි.